මං අද ඔබට කුවේණිගේ කතාව කියන්න යන්නේ කුවේණිගේ සැබෑ හෙළනාමය සේසපති නැත්නම් සේසාපති කියනවා. ඇය උපත ලැබුවේ ලංකාවේ එවකට බලවත්ම පැවති යක්ෂ ගෝත්‍රික රාජකීය පවුලක. ඇය උපදින විට ඇගේ කේන්ද්‍රයේ තිබ්බ ග්‍රහ බල ඉතාම බලයි. එයින්ද පිහිටීම් විශේෂයෙන් කුජ සහ රාහුගේ දැඩි බලපෑම නිසා ඇය ලංකා රාජ්‍යයට මහා විනාශයක් ගෙන දෙන බව ඍෂිවරුන් අනාවකේ පළ කරලා තිබුණා. මේ නිසා ඇයව කුඩා කාල සිටම රාජකීය මාලිගයෙන් වෙන්කර වනාන්තරගතව හුදකලා මන්දිරයක හැදී වැඩෙන්නට සලස්වුවා. නමුත් ඇය සියලු විද්‍යාවන් ඉගෙන ගත්තා. හෙළේ තියෙන අභිචාර විද්‍යාවන්. ඇය බුදුන් ගැන හොඳට දන්නවා. නමුත් ඇය ඒ කාලේ හිටිය, ඒ කියන්නේ ඇයගේ නායක හිටියා මහා කාලසේන යක්ෂ මේ සේනාධිපති කෙනෙක්. ඒගොල්ලෝ කැමතුනේ බුද්ධාගමර නෙමෙයි, මේ හෙළේ තියෙන අභිචාර විද්‍යාවන් වලට. ඉතින් ඇය ඊටාම දක්ෂ ලෙස ඒවා ප්‍රගුණ කරා. විශේෂ මන්ත්‍ර ඇය පමණක් සිද්ධි බල ලැබූ මහා බල ලබාගත් ධානලාභිනියක්. බුදුහාමුදුරන්ට ඊටාම ගෞරවාන්විතව හිටපු කෙනෙක්. නමුත් ඉරණම් දවසක් ඇයට පැමිණියා. ඒ තමයි විජය කුමාරයා. ඉන්දියාවෙන් පිටුවහල් කරපු විජය කුමාරයා ලංකාවට පැමිණෙන දවස. ඇයගේ ඥාන ශක්තියෙන් ඒක දැක්කා. ඇය මොකද කරේ? ඉතිහාසයේ තියෙන නූල් කැටිය කියලා, නූල් කැට හිටියයි කියලා. ඇය කරේ ඒ මහා හූනියන් බන්ධනයක්. ඒක වශී බන්ධනයක්. ඇය මහා හූනියන් වශී බන්ධනයක් කරලා විජය කුමාරයාව තමන්ගේ ග්‍රහණයට ගන්න පුළුවන් වුණා. නමුත් පූර්ණ ලෙස තමන්ගේ ග්‍රහණයට ගන්න බැරි වුණා. මොකද විජය කුමාරයා මේ එනකොට සක්‍ර ඇතුළු උපුල්වන් දෙවිවරු ඔහුට පේන්නේ නැතුව ආපු කොටස්. මොකද දා ගෞතම බුදුහාමුදුරන්ගේ පිරිනිවන් මංචකයේදී ඉල්ලි මුඩ මේගොල්ලෝ නොපෙනී ආවා. අපි නොපෙනී ආවා කියලා කියන්නේ ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ පිරිත් නූල් බැඳා විජය කුමාරයාට. ඒ පිරිත් නූල් වල බලහින්ද කුවේණීට ඕන දේ කරගන්න බැරි වුණා. ඒ විදියට. ඊළඟට ඇය කොහොම නමුත් ස්ත්‍රීත්වය තුළ ඇයට පුළුවන් වුණා විජය කුමාරයාව තමන් හා යහළු කරගන්න. එතකොට ඇය අතීත කතාව, කියන්නේ වෙන්න තියෙන කතාව ඇයගේ ඥාණයෙන් ඇය දැක්කා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට ඕන වුණා මේ ලංකාවේ ඔහු හරහා අනාගතයේ බුද්ධ ශාසනය පිහිටවන්න. ඇය මේක පිළිගත්තා. නම් ඒ වගේම ඇයට ගැටලුවක් තිබුණා. කුඩා කාලේ ඉඳන්ම ඇයව මේ ග්‍රහ බලයෙන් හින්දා ඇයව මාලිගාවෙන් ඈත් කළා. ටිකක් අර හුදකලාව තැබ්බ හින්දා. ඒ හින්දා ඇය අදිස්ථාන කරගත්තා මේ ලංකාවේ තියෙන මේ ක්‍රමයේ හින්දා ඇයට කවදාවත් පැවැත්මක් නැහැ කියන එක. මොකද ඇය විජය කුමාරයාට සහාය දෙන්න ලොකුම හේතුවක් උනේ ඒ කතාව ඊළඟට. ඒ කියන්නේ ඇයට ඕන වුණා මේ රාජ්‍ය ඉවත් කරන්න විජය කුමාරයා හරහා. ඇය විජය කුමාරයාට පොරොන්දුවක් දෙනවා. ඔබ මාහා විවාහ වුණොත් මම මේ රාජ්‍ය ඔබට දෙනවා. මේ රාජ්‍ය ඔබට දෙනවා. එතකොට ඔබ මගේ පරම්පරාවට මේ රාජ්‍ය නැවත පූජා කරන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ පරම්පරාවට, කුවේණිගේ පරම්පරාවට මේක නැවත පූජා කරන්න ඕනේ කියන එක. එයා රටේ නායකයා කරනවා, මට නැවත ඕනේ කියනවා මේක. එතකොට ඒ පොරොන්දු උඩ ඇය සතු සියලුම ඍද්ධි ශක්තියින්, ධාන බල, භාවනා බල පාවිච්චි කරලා ඔහුව මේ රටේ රාජ්‍ය නායකයා කරනවා. එතකොට තමන්ගේම ඥාතීන්ව විනාශ කරන්න ඇය උදව් කරා. ඇයට ඒක ලොකු සාපයක් වුණා. ඒ වගේම ඒ පොරොන්දුව ඇය ගත්තේ ලෙයින්.
කැන් ලෙයින් සහ මන්ත්‍ර බලයෙන්. ඒක විජය කුමාරයට ඇය පොරොන්දු වුණා